හයි කොහොමද ඔයාලට? ඔන්න අද මම මගේ තාලෙට රස කිරිත එකක් හදන්න යන්නේ. ඔයාලා බලලා ඉතින් කිරිත එකක් නේ මේකේ මහ ලොකු දෙයක් තියෙනවද කියලා. හැබැයි ඉතින් මම කිරිතේ හදන්නේ වෙනස් විදියකට. ඔන්න බලන්නකෝ ඒ විදිහට කිරිත එකක් ඔයාලත් ගෙදර හදලා ඔයාගේ සුදු මහත්තයාට දීලා බලන්නකෝ. හැමදාම කිරිතේ ඉල්ලයි. කුරුඳු පොතු කෑල්ලක් එනසාලට 2-3ක් ඊට පස්සේ එඟුරු චූටි කෑල්ලක් එකතු කරලා මම හොඳට තලාගෙන මෙන්න මේ වගේ ෆ්‍රෙෂ් මිල්ක් එකට එකතු කරනවා. ඔයාලගේ ගෙදර ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් ඔයාලට පුළුවන් පිටිකිරි ටිකක් දිය කරලා ගන්න. මේක ටික වෙලාවක් මෙහිම තැම්බෙන තරමට හරිම රසයි. ඉතින් ඒ නිසා ගින්දර පුළුවන් තරම් අඩුවෙන් තියාගන්න. ඊට පස්සේ තේ කොළ ටිකකුත් එකතු කරනවා. එකතු කරලා මේ ටික හොඳට මෙන්න මේ වගේ මතකින්නේ තැම්බෙන්න දෙනවා. අර පැහෙන්න දෙනවා කියන්නේ. අන්න ඒ වගේ ටික තියෙනවා. හැබැයි ළඟම ඉන්න මේක නැත්තම් ඩග් කාලා උතුරලා යන්න බලනවා. කිරිතේක බොන්න හොඳ කිතුල් හකුරු කෑල්ලක් තිබ්බනම් කොහොමද? හරි ඉතින් ඔන්න අපිට කිතුල් හකුරු ආවා. මිහිරන්ගේ ප්‍රොඩක්ට් එකෙන් අපිට කිතුල් හකුරු එවලා තිබුණා. ඉතින් ඔන්න බලන්න මම උඩ වීඩියෝ එක උඩින් මෙන්ෂන් කරන්නම්. එයාලගේ පේජ් එක වලටත් පුළුවන් මෙලදී ගන්න. දැන් ඉතින් හදන්නේ හොඳ කිතුල් හකුරු කෑල්ලක් එක්ක මං හදපු සුවඳ රස කිරිතේක බොන්න. අද සුදු මහත්තයා නෑ. ඒවට ලස්සන සුදු නෝනා කෙනෙක් ඉන්නවා. එයා තමයි අද කිරිතේ බොන්නේ. අපිට පැණි බෝතලයකුත් එවලා තිබුණා. ඉතින් මට පැණි වලින් හදන්න කැම જાති ගොඩක් තියෙනවා. හැලප පුළුවන්, ලැවරියා පුළුවන්, අග්ගල පුළුවන්. ඉතින් මේක මට ප්‍රයෝජනවත් වෙනවා. ඊට පස්සේ කිතුල් හකුරු. දැන් ඉතින් කිතුල් හකුරු වලින් නම් වැඩක් ගන්න තමයි මං යන්නේ. හරි කපන්න ගියාට කැඩෙනවා තමයි. ඉතින් මේක හරි සොෆ්ට් එකට තියෙනවනේ අතේ දිය වෙනවා. කපන්න ගියත් ලස්සනට කොටු කපා ගන්න නම් බෑ. මේ රස පාටට යොදෙත් මිදිලා තියෙන්නේ මම හදපු කිරිතේක. ඉතින් මොනවද ඒකට දැම්මේ? තේකොළ චුට්ටිත්තයි, ඉඟුරු කැබැල්ලයි, එනසාලුයි, කුරුඳුයි. මේ ටික විතරයි මම දැම්මේ. දීලා බලන්න. අනේ අපි මැඩම් මට කිරි එකක් හදලා කිතුල් හකුරු ගෙනල්ලා බලමු කාලා පොඩ්ඩක්. හරි රසයි. කිරිත් එක කිතුල් හකුරු හරිම රසයි. හොඳයිනේ. හපන්න ඕනෙත් නැහැ නිකම්ම දීවල යනවා කට. thank you. ඒකත් එකක් හදලා දෙන්න. ඔන්න වැඩි. දෙකටම හදලා දෙන්න. හරි.